ඔන්න වදංගයා. සින්දු කියමු. හායි ළමයි කොහොමද ඉතින් කට්ටියටම හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න ඉතින් ගොඩාක් කාලෙකින් මං අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද ඉතින් පොය දවස ළමයි මගේ නිවාඩු දවස. මම ඉතින් අද ගෙදර ඉන්න නිසා මම හිතුවා ඔයාලට ඩේ ව්ලොග් එකක් අරගෙන එන්න. මම YouTube channel එක පටන් ගත්තට පස්සේ මුලින් ඉඳලම කරේ ළමයි travel videos විතරයි. ඒ වුණාට ඉතින් මම හිතුවා මම මේක memory එකක් විදිහටනේ මගේ YouTube channel එක කරගෙන යන්නේ. ඉතින් ඒක නිසා මගේ ජීවිතේ විශේෂ දවස් මම සතුටින් ඉන්න දවස් හැම දෙයක්ම ඔයාලත් එක්ක share කරගන්න. අද පොය දවසේ ළමයි ඉතින් මම පොඩ්ඩක් නිදහසේ ඉන්න දවස. ඉතින් උදේම මිදුල පොඩ්ඩක් අතු ගන්න ගත්තා. අපේ අම්මට මේ දවස් ටිකේම සනීප නෑ ළමයි. ඉතින් ඒක නිසා ඒ වැඩ කරන්න යාට වෙලාවක් නෑ. මමත් ඉතින් ගෙදර නැති නිසා නිවාඩු දවසට තමයි ඉතින් මේ දේවල් කරලා දෙන්නත් තියෙන්නේ. ඔන්න ඉතින් උදේම මිදුල අතු ගන්න ගමන් ඉන්නකොට අද මගේ දවසේම වැඩ ඔක්කොම ඉවර කරන්න. මෙන්න ඉතින් එනවා අපේ සුදු මහත්තුරු දෙන්න. දැන් ඉතින් මගේ ඔක්කොම වැඩ ඉවරයි. මට තියෙන්නේ දෙන්නත් එක්ක සෙල්ලම් කරන්න. ඔන්න බලන්නකො ඉතින් අපි මොනවද කරන්නේ දැන් කියලා. පෙහාන් යන්න. ඔයාලා ගෙදර යනවද අද? අද ගෙදර යනවද? අද යන්නේ නැද්ද? අපේ ගෙදර දින්නේ අද? සින්දු කියමු. හා යන්කෝ සින්දු කියන්නේ බබලේ දාලා දෙන්න. හැබැයි මොකද කියන්නේ සින්දුව? ලස්සන සින්දුවක් කියන්නේ ඕනේ ඈ මොකද්ද කියන සින්දුව බාපල් එක දාලා දෙන්න විලේ උන්නු ඉබ්බා දැකලා ඉබ්බා දැකපුහාවා ඔට්ටු තියලා අපි දුවමුද? ඊට සිතුරු ටික. හාව දුව යනා නිදන්නට උනා. හාව දුව යනා නිදන්නට උනා. ඉබ්බහින් හිමිනියම තනට ලවුනා. නිදා උන්නු හාව ඌට ඌටින් පෙරදුනා. ඔන්න ඔහොම ඉතින් හිංචි පිංචි හාවත් කියලා දැන් මෙයාට ඕනලු මයික් එකෙන් සින්දු කියන්න. මෙයාට සින්දු කියන්න පුළුවන් නටන්න පුළුවන්. එයා ඒ දේවල් වලට ආසයි ඉතින්. හැබැයි ඉතින් අයියා නම් චුට්ටක් ලැජ්ජයි ඒවට. ඊට පස්සේ ඉතින් මම අපි ගෙට ඇවිල්ලා සින්දු දාන්න බලනකොට ළමයි අපිට කරන්ට් එක නැහැ. ඊට පස්සේ ඉතින් මම මේ දෙන්න සෙල්ලම් කරනකම් මම උදේට කන්න හදන්නේ. ඒ කන ගමන් මේ දෙන්නට බත් කටවල් දෙකක් කවා ගන්න තියෙන අමාරුව බලන්නකෝ. කොයි එන්නේ ඉස්සෙල්ලාම කවුද බලමු මොන කට ගන්න එන්නේ ඔන්න දැන් අනිත් කුරුල්ලත් එනවලු කට අයාගෙන එනවලු දැන් ඔන්න අනිත් කුරුල්ලත් මේ දෙන්නට ඉතින් බත් කටක් කවනවා කියන එක අමාරු වැඩක් නෙමෙයි ළමයි කරන්න බැරි වැඩක් අයියනේ ෂෝ දැක්කද අයියා කෑවා රසයි මේ මම ආදරේ දාලානේ යන්නලා කවන්නේ අයියනම් කෑව දැක්කද ඔක්කොම අයියනම් පුංචිමට ආදරේලු හරි එක කඩක් කන්නේ එකම එකයි මොකද පුතේ බලන්න පිටි ෂෝ පුතේ සසයිනේ කවන්න ඔන්න දැන් මල්ලිත් එනවලු ඊළඟ කඩ කන්න
රසයිනේ? අත්තම ඉන්නේ තනල. බයි යන්න. අත්තම ෆෝනේ. බත් කඩ කන්නකයි. බත් කඩ කඩ කාලා දුවගෙන ගිහින් එන්නේ. අයියෝ. මට හයියෙන් දුවන්න. ඔන්න අපි ඉස්සරහදී කියනවා. එයාට ඉගෙන ගන්න පුළුවන් දුවන්න බෑ. දුවන්න බෑ. ඔන්න අයියට කඩක් ආවා ඈ. තව එකක් කන්න. දුවගෙන ගිහින් අරන් එන්න. ඔන්න ඔහොම තමයි ඉතින් ළමයි බොහොම අමාරුවෙන් බත් කටවල් දෙකක් කවා ගත්තා. ඊට පස්සේ ඉතින් මම දැන් ගේ අස් කරලා අතු ගන්නම් කියලා තමයි මේ ටක් ගාලා ලෑස්ති වෙන්නේ. ඔන්න ඒ අතර කරන්ට් එක ඇවිල්ලා දෙන්නට සින්දුවකුත් දාලා දීලා සෙල්ලම් බඩු ටික අස් කරන්න කිව්ව ටක් ගාලා මට ගේ අතු ගාලා ඉවර කරන්න. දිනුම් කනුවද? මේ තුන් දෙනාගේ කෝලම් විතරක් බල ඉඳලා හරියන්නේ නැහැ ළමයි. නිවාඩු දවසේ මගේ වැඩ ටිකත් ඔක්කොම ඉවර කරගන්න එපයි. ඒක නිසා ඉතින් තුන් දෙනාටම එළියට ගිහින් සෙල්ලම් කරන්න කියලා මං ටටක් ගාලා මගේ වැඩ ටික ඉවර කරා. ඉතින් ඔන්න බලන්නකෝ. දැන් ආයි බයිසිකලයක් පදින්න ඕනලු. කකුලෙන් පාගන්න. එහෙම. චේන් එක පැනලා අයියෝ දැන් ඉතින් අද මට චේන් එක දදා තමයි ඉන්න වෙන්නේ. ඒ බයිසිකලේ ළමයි චේන් එක පනිනවා හැම වෙලේම. චේන් එක පනින ගානට ඉතින් මම යන්න ඕනේ චේන් එක දාලා දෙන්න. ඊට පස්සේ ඉතින් ඔන්න චේන් එකක් දාලා දීලා අයියට ඉතින් මෙයාව දාගෙන තල්ලු කරන්නත් අමාරුයිනේ. ඊට පස්සේ ඒ දෙන්නට එක බයිසිකලයක් පදින්න කියලා මෙයාව චුට්ටක් ඉතින් මම බයිසිකලේ පැද්දුවා. තාම ඉතින් චූටිනේ එයාට බයිසිකලේ පදින්න තේරෙන්නේ නැහැ. ඉතින් එයා බයිසිකලේ පැඩල් එකේ කකුල තියාගෙන ඉන්නවා. අපි ඉතින් ඒක තල්ලු කරන්න ඕනේ. අයින් 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 ඊට පස්සේ ඉතින් ළමයි මම මේ අම්මගේ පැල ටිකට වතුර පොඩ්ඩක් දාන්න ගත්තා. අපිට මේ දවස්වල හොඳටම අවුව සැර වැඩි. ඉතින් පැල මැරෙනවා වහින්නෙත් නෑ හුළඟත් වැඩි. ඉතින් ඒක නිසා හොඳටම වෙල්ලා. අම්මටත් අසනීප නිසා එයාටත් ඉතින් ඒව කරගන්න බැරි නිසා මං ඉතින් ඔන්න අද පැල ටික ඔක්කොටම වතුර දැම්මා. ඔන්න ඉතින් අද දවසේ මම ප්ලෑන් කරගෙන හිටපු ගොඩාක් වැඩ ඉවර කරගත්ත උදේවරුෙම. ඉතින් දැන් මං හදන්නේ මේ කාර් එක ටිකක් සෝදලා හවස් වරුවේ පොඩි රෝන්දයක් යන්න. ඔන්න ඉතින් මම කාර් එක සෝද ඉන්නකොට චූර්ණංගිටත් අද නිවාඩු දවසනේ. එයත් ඉතින් එයාගේ බයික් එක අරගෙන එනවා සෝදන්න. ඔන්න ඒ වෙලාවේ අයියා මොකක් හරි වැඩකට එතෙන්ට එනවා. එන්නේ අපේ මැනිකට බයික් එක පුරුදු කරන්න ළමයි. එයාට බයික් එක පදින්න බෑ. ඉතින් එයාට බයික් එක පදින්න පුරුදු කරන්න ආව වෙලාවේ මං කාර් එක සෝදනකොට මොකක් හරි හොඳ මෝඩ වැඩක් කරනවා. ඒකට තමයි අයියා ඔය මට බනින්නේ.
කොහොමින් කොහොම හරි ළමයි සුදු මහත්තයාගේත් උපරිම සහයෝගය ඇතුව මං කාර් එකත් ඉක්මනින්ම සෝදලා ඉවර කරගත්තා. ඉතින් දැන් මේ වෙනකොට උදේ 11:00ට විතරයි ඉති ළමයි වෙලාව. මගේ උදේවරු ඉවර වෙනකොට මං හිතාගෙන හිටපු වැඩ ඔක්කොම ඉවර කරගත්තා. ඉතින් දැන් මට තියෙන හවස් වරුව නිදහසේ ඇවිදින්න යන්න. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් ලබන සතියේ හම්බෙමු. මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් හැමෝම පළවෙනි කමෙන්ට් එකක් දාන්න. මාව බලාගෙන හිටිය ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.